සුරු සුලබා සිරිලකෙහියුත් ගජබා මල රජුගෙන් සුබා වරම් ලැබගත් කෙනෙකි කොසඹා මතකයන් තමයි අපේ ජීවත් කරන්න කියලා කිව්වට පාසල් කාලේ මතකයන් තමයි අපේ ජීවිතය ලස්සන කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා හැමදාම සතියකට දවසක් අපි පාසල් කාලේ මතකයන් ටිකක් හවුස්සනවා. නේද රංජි? ඔව් ඉතින් අපි මේ හැමදාම බ්‍රහස්පතින්දාට ඔයගලන්ට පාසල් යන්න බැරුණාම දැන් අපි ඔයගලන්ව පාසල් කාලේට ගෙනියනවා. ගිහණිමයි හරි ආසයිනේ ඔයගලන්ට මතකය අලුත් කරන්න. ඒකින්ද මේ හැමදාම බ්‍රහස්පතින්දාට
ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ දක්ෂ ළමයි ඉන්න පාසලක් අරගෙන අපි එනවා. එතනම කිව්වොත් මේ ළමයි කියන්නත් බෑ අපිට නංගිලා මල්ලිලා නේ. නංගිලා ළමයි ඔයාට නම් ළමයි කියන්න පුළුවන් මට නංගිලා මල්ලිලා කියන්න පුළුවන්. නෝ ගෑණි ඔන්න අපි සාමාන්‍යයෙන් කොහොමද බ්‍රහස්පතින්දර රණ්ඩු වෙන්නේ නැහැ අපි දෙන්න. අපි දැන් හරි ලස්සනව සුහදව තමයි කතා කරන්නේ. ඉතින් මම අද රණ්ඩු වෙන්නේ මේ මනත් ඉතින් නංගිලා තමයි ඉතින් නංගිලා මල්ලිලා. ඉතින් ඇන්ජි කිව්වා වගේ දක්ෂ අතරින් අති දක්ෂ බිහි කරපු ලංකාවේ දක්ෂ පාසල් අරන් එනයි දක්ෂතා ඉදිරිපත් කරන අපේ නංගිලා මල්ලිලාගේ. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ නුවරඑළිය දක්ෂයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් මේ හැමෝම දැන් සූදානම් වෙලා ඉන්නවා ඕගොල්ලන්ට දක්ෂතාව පෙන්වන්න. ඇන්ජි දැන් අපි දෙන්න ගාවත් ඉන්නනේ දක්ෂ නිවේදිකාවකුයි නිවේදකයෙකුයි. දැන් මේ දෙන්න එක කතා කරන්නත් ඕනේ. දෙන්නට දැන් ප්‍රෝග්‍රෑම් එක බාර දෙන්නත් ඕනේ ලස්සනට කරගෙන යන්න. අපි ඉඳගෙනම කතා බහ කරමුනේ. හිටගෙන හිටියා කියලා උසේ යන්නේ නැහැ නේ. හරි. දැන් මට මුලින්ම කියන මං ගාවම ඉන්නවනේ නංගි. වාගෙන පුංචි විස්තරයක් කියන්න. මම මිනාය විදස්නී රත්නායක. මම හිටපු 2024 වර්ෂයේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඒ වගේම මාධ්‍ය සංසදයේ උපසභාපතිනිය හිටපු. ඒ වගේම අභිමානවත් ජාතික ශිෂ්‍ය බඩ බලකායේ 2024 වර්ෂයේ පළාත් රෙජිමේන්තු සැරෙන් මේජවරිය. ඒ වගේම මේ අපේ ස්වර්ණවාහිනී නාලිකාවෙන් පවත්වන නාඩිය වැඩසටහනටත් මගේ පාසල් නියෝජනය කළ මම පැමිණියා. ඒ වගේම 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් 8 දෙනාගේ වටේට තේරුණපත් වුණු නාට්‍ය කණ්ඩායමේ සමාජිකාවක්. ඒ වගේ තමයි මං ගැන තොරතුරු. මතක තියාගත්තේ කොහොමද? ඒක තමයි මට දිනපස්සේ මම මේ අහන්නේ විවාද කණ්ඩායම හිටියේ නැද්ද කියලා. මට තිබේ කොම්ප්‍රාසෙ මතක තියාගත්තේ කොහොමද? ඒවා දන්න නැන්ජි මට පොඩි මතකයක් තියෙන්නේ කියලා. ෂෝට් ටයිම් මෙමරි ලොස් එකක් තියෙනවා. දැන් මෙතන ඇන්ජි හිටියොත් මට ටිකකින් ඇන්ජි කවුද කියලා තමතක නෑ. කවක් නෑ. මල්ලි ඔයාගෙන කියන්නකෝ. අක්කේ මගේ නම කවිඳු දූෂ කල්හාර. මම 12 ශ්‍රේණියේ ගණිත අංශය හදාරන ශිෂ්‍යෙක්. ඒ වගේම මම පාසලේ වත්මන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙනවා. ඒ වගේම විවාද කණ්ඩායමේ නිල සමාජිකයෙක් වෙනවා. ඒ වගේම වත්මන් මාධ්‍ය ඒකකයේ විධායක කමිටුවේ සමාජිකයෙක් වශයෙන් මම මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් දක්ෂ දෙනෙක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරගෙන යන්නේ. දැන් ওই දෙන්නට අපි බාර දෙනවා මම ඇන්ජි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න නේද ඇන්ජි? අද දවසේ ලේසි නෑ ගියහනේ. මුලින්ම දෙන්න කතා කරද්දි මම ආයේ ෆුල් බ්ලාස්ට් එකකින් තමයි පටන් ගත්තේ. නංගිත් එයා කරපු දේවල් කියපු දේවල් මොනවද උනේ කියලා ටක් ගාලා පැහැදිලිව හරි නිරෝල් ලෙස ගියානේ ගියා. මල්ලිත් එහෙමයි ලේසි නෑ. ඒකත් එක මතක් කරන්න ඕනේ ඇන්ජි මේ නුවරඑළිය කියන්නේ මං හරියම ආස කරන යන්න ආස කරන ලංකාවේ තියෙන ප්‍රදේශයක්. ඔයා විතරක් නෙමෙයි අපි හැමෝම ආසයි නුවරඑළිය යන්න. නුවරඑළිය ගිහිල්ලා ස්ට්‍රෝබෙරි කාලා ඒ සීතල ඇඟට දැනෙන විදිහට දැනෙනවා වැඩි වෙනවා සීතල. ඒකත් එකම ඇන්ජි මතක් කරන්න ඕනේ. දැන් ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ කලාවෙන් අධ්‍යාපනයෙන් ක්‍රීඩාවෙන් දක්ෂ අතරින් අති දක්ෂ බිහි කරපු පාසලක්නේ. ඉතින් මේ වෙනකොට කලාව පැත්තෙන් අපි මල්ලි කෙනෙක් හරි ලස්සන චිත්‍රයක් අඳින අපිට ඒ චිත්‍රෙත් ප්‍රෝග්‍රෑම් එකේ වෙනවත් එක්කම බලන්න පුළුවන්. දැන් මට හරි ආසාවෙන් මම බලන් ඉන්නේ මොකද්ද මේ අඳින්නේ කියලා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒකත් එක්කම දැන් නංගිටයි මල්ලිටයි බාර දෙනවා වැඩ ටික කරගෙන යන්න ඉස්සරහට. ඔව් අක්කේ ඇත්තටම ඉස්සෙල්ලාම අපේ ඉස්කෝලේ ගැන පොඩි හැඳින්වීමක් අපි කරලා ඉන්න ඕනේ මුලින්ම. 1926 මැයි 26 වෙනිදා තමයි අපේ ඉස්කෝලේ සිබෙල්ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන්නේ. දැනට ළමුන් විශාල සංඛ්‍යාවක් ඉගෙනු ලබන අපේ පාසලේ ඒ වගේම විශාල බාහිර ක්‍රියාකාරකම් ගණනාවකුත් අපේ පාසලේ පැවැත්වෙනවා මේ වෙද්දි. ඒ වගේම රටට ලෝකෙට වැඩදායි ළමුන් පිරිසක් පුරවැසියන් පිරිසක් මේ වෙද්දි අපේ ඉස්කෝලෙන් බිහි කරලා තියෙනවා. අභිමානවත් ගෞරවනීය පාසලක් තමයි අපේ මේ නුවරඑළිය ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ. හරි ඒකත් එක්කම දැන් මට මාළි කියන්නකෝ දැන් ඔයා මීඩියා යුනිට් එකේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. කොහොමද මේ මීඩියා පැත්තට ආවේ? ඉස්කෝලේ මීඩියා යුනිට් එකට ජොයින් වෙලා වැඩ ටික කරගෙන යන ආසාව කොයි කාලෙද ආවේ කියලා මට කියන්නකෝ. ඇත්තටම අක්කේ ඒ ගැන කිව්වොත් මාධ්‍ය ඒකකයට එන්න මට ලොකු ආසාවක් තිබ්බා. ඒ කියන්නේ මට කුඩා කාලේ ඉඳලා මේ නිවේදන කතික කියන හැකියාව ගොඩක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක මං හිතුවා මේ දක්ෂතා තවදුරටත් උපමත් කරගන්න මම පාසල් මාධ්‍ය ඒකකයට එකතු වෙන්න. ඉතින් ඒවත් එක්ක මම මාධ්‍ය ඒකකයට එකතු වෙලා අපේ සහෝදර සහෝදරයන් එක්ක ඉදිරි වැඩ කටයුතු එක් කරනවා වගේම අද වෙනකොට අද අපි ස්වර්ණවාහිනී මේ PM ෂෝ එකට ආවා.
හරිම සතුටෙන් තමයි කිව්ව ෆිල්ම් ෂෝ එකට ආව කියලා හිනාවකුත් ගියා වලිට. එහට මට නංගින් ප්‍රශ්නයක් මොකක්ද? නංගි කොහොමද මීඩියා කරන්න ආසාව ඇති වුණේ? එතකොට කොහොමද මේ වැඩ ඔක්කොමත් එක්ක මීඩියා වලට කොහොමද වාගේ කාලය යොදවන්නේ කියලා මට පොඩ්ඩක් නිකන් අහන්න ඉතින් නංගි. ඔව් ඔය ඇත්තටම ඒ ගැන කිව්වොත් එහෙම මීඩියා වලට ඇවිල්ලා ලොකු කාලයක් නැහැ. ඒ වුණාට මීඩියා ඉස්කෝලේ අයියලා මීඩියා කරනවා ඒ වැඩ කරද්දි වැඩසටහන් කරද්දි ඒ වගේ දකිද්දි ආස හිතුණා මීඩියා පැත්තටත් යොමු වෙලා බලන්න. අර මගේ දේවල් බැලන්ස් කරද්දි ඒ දේ කරලා බලලා ඒ අත්දැකීමත් ගන්න තමයි මං හිතුවේ. ඉතින් මේ හැමදේම බැලන්ස් කරන්න පුළුවන් උනේ අයියා ඇත්තටම ඉස්කෝලේ ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ තියෙන ඒ ශක්තිය ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ තියෙන සහයෝගයත් එක්ක තමයි අයියා මේ දේවල් ඇත්තටම බැලන්ස් කරගෙන ගියේ. හරි. දැන් අපි නාංගි ගැනත් විස්තර ටික දැනගත්තා. මල්ලි ගැනත් විස්තර ටික දැනගත්තා. ඒකත් එක්ක මැන්ජි ඉස්කෝල ළමයි සේරම රෙඩි වෙලා ඉන්නද අපේ ළමයි සේරම ලස්සන එක අංග රෙඩි කරගෙන ඇවිල්ලා තියෙනවා අපිට පෙන්නන්න වගේම PM ෂෝ එක බලන ඔයාලට පෙන්නන්න. ඉතින් දැන් අපි මොකක්ද බලන්න යන්නේ? අපි සින්දුවක් සින්දුවක් අහමු නේද? සින්දුවක් අහමු. ආරාධනා කරන්නකෝ. ඇත්තටම අපේ පාසලේ දක්ෂ ගායකයෙක් ඒ වගේම වාදකයෙක් සිතුම් ගීතාංජන මලිට තමයි මේ ආරාධනා කරන්නේ ඒ ගායනය ඉදිරිපත් කරන්න. එක්ක සම්බන්ධ වෙනවා ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමා. ඉතින් ඔබ දෙපළව හරිම ගෞරවයෙන් ද PM ෂෝ එකට අපි පිළිගන්නවා. ඉතින් දැන් අංගිටයි මල්ලිලට පුළුවන් කතා බහ ආරම්භ කරන්න. ඉතින් අක්කේ ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ අවුරුදු 100ක ඉතිහාසයක් තියෙන පාසලක්. අපි කියන්නේ සීතල කඳුකරේ අගරජිනිය කියලා. එහෙම පාසලක් තමයි අපේ පාසල.
ඒ පාසලේ අද වෙනකොට විශිෂ්ටයින් ගණනාවක් බිහි කරලා තියෙනවා. උදාහරණ ගත්තොත් අක්කේ අපි දන්න ප්‍රවීණ ගායන ශිල්පී නදීක ගුරුගේ, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සෝ, ඒ වගේම ප්‍රොෆෙසර් ජෙෆ්රි නවාස්, ඒ වගේම තරුණ පරපරය ගත්තොත් අපි දන්නා ලෂාන් හේරත්, ඒ වගේම දිනේෂ් ගමගේ, එවැනි ආදි ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අපේ පාසලේ විශිෂ්ටයින් ගොඩක් බිහි කරලා තියෙනවා. එයින් එක් ආදි ශිෂ්‍යයෙක් තමයි අපේ ගරු විදුහල්පතිතුමා WM නිමල් කුමාරදාස ගුරු පියාණන්. ඉතින් ඒ විශේෂත්වයත් එක්ක ඉතින් ගුරු පියාණන් සර් අයිබෝන් සර්. මට සර්ගෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි වසර 100 කඩීමක් කියන්නේ අක්කේ ලේසි පහසු කඩීමක් නෙමෙයි. ඉතින් ඒ වගේ කඩීමක් පැනපු පාසලක අද తত্ত্বය, ඒ වගේම මීට කලින් තිබ්බ తত্ত্বය, ඒ වගේම තමයි අපේ පාසලේ තියෙන සුවිශේෂත්වය ගැන මං ආසයි සර්ගේ හඬින්ම අහන්න. හොඳයි දරුවෝ, අපි වසර 100ක් කියලා කියන ඉස්කෝලේකට ලොකු ගමන් මාර්ගයක්. ඉතින් ඒ ආව කාලය තුල නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය නගරයේ තියෙන එකම බෞද්ධ විද්‍යාලය විදිහට තමයි අපේ විද්‍යාලය අපි දකින්නේ. ඒතර වසර 100 කාලය තුල මම මේ විද්‍යාලයට ඇවිල්ලා වසර 6ක් සම්පූර්ණ වෙනවා හෙට දවස වෙනකොට. ඒතකොට ඒකත් එක්කම තමයි අපි වසර 100ක ගමන් මාර්ගයේ පුරාම අපි මිශ්‍ර පාසලක් විදිහට නුවරඑළියේ තියෙන විශිෂ්ටම පාසලක් කරා අතීතයේ ඉඳලම මේ දක්වාම අපි දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඉස්කෝලේකට වසර 100ක් කියලා කියන්නේ ඒක ලොකු කාලයක් සහ කියුණු ලොකු අතීතයක්. ඒ කාලය තුල අපි විද්‍යාලයේ විශාල විශිෂ්ට ආදිශිෂ්‍ය පිරිසක් සහ වර්තමාන පිරිසක් බිහි කරලා තියෙනවා. මේ විද්‍යාලයේ මේ වෙනකොට සාමාන්‍ය ලංකාවේ 10133 අතරේ විශිෂ්ටම පාසලක් විදිහට උසස් පෙළ විෂය ධාරා සියල්ලම තියෙන, වෘත්තීය ප්‍රවේශ විෂය ධාරාව තියෙන 6 වසරේ සිට ඉහළට සියලුම විෂයාංග තියෙන පාසලක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔව් සර්, ඇත්තටම දැන් අපි සියවස් පූර්ණයට මේ ළඟ අභිමුව ඉන්නේ. ඉතින් මේ මැයි 26 වෙනිදාට අපේ ගාමිණී මාතාවට සියවස් පූර්ණය වෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි සර්, අපේ මේ 100 වෙනි සංවත්සරය සඳහා ගරු විදුහල්පතිතුමා ඇතුළු අපේ ගුරු මණ්ඩලයේද ඒ වගේම සිසුන්ගේද මේ සඳහා තියෙන වැඩසටහන් මොනවද? මේ සඳහා තියෙන සූදානම කොයි වගේද මේ අපේ සංවත්සරය සැමරීම සඳහා? ඔව් විනායා, වර්තමානයේ වෙන විට ඒ කියන්නේ අපි මේ 26ට මේ වුණට අවශ්‍ය සියලුම සැලසුම් සූදානම් කරලා තියෙන්නේ. මේ මාසය කියන්නේම ලංකාවට වෙසක් කාලය අපේ බෞද්ධ විදිහට අපි ඒකට සතුටු වෙන ගමම්ම අපි මේ වැඩසටහන ගාමිණී සතිය නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. අපි මේ වැඩසටහන ආරම්භ කරනවා ළමයිගේ තෝතැන්නක් විදිහට ළමයිගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න පුළුවන් ප්‍රදර්ශනයකින්. ඒ ප්‍රදර්ශනය මේ මාසේ 21, 22, 23 දවස් 3 පුරාවට තියෙනවා. ඊට පස්සේ 24 අපි සියලුම දරුවෝ එකතු කරගත්ත, දෙමාපියෝ එකතු කරගත්ත, ආශිෂ්‍යෝ එකතු කරගත්ත පාගමනක් විද්‍යාලයට ප්‍රදේශ 4කින් ඇතුල් කරනවා. ඒතකොට පාගමන අවසන් වුණාට පස්සේ එදා රාත්‍රියේම අපි සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් කරනවා. ඊට පස්සේ 25 උදේ 100ක් නමක් උදෙසා සාංගික දවල් දානයක්කින් අවසන් කරන ඒ දවසේ 26 තමයි විශේෂම වැඩසටහන තියෙන්නේ. අපේ උපන් දිනේ තියෙන දවස එදාට අපි අපේ සමරු ග්‍රන්ථය එලි දැක්වීම සහ සමරු මුද්‍රණයේ එලි දැක්වීම සිදු කරනවා. ඊළඟට වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය 27 වෙනිදා කරනවා. ඒත් එක්කම 28 වෙනිදා අපි වෙන් කරලා තියෙන්නේ අපේ දරුවෝ සහ අපේ දෙමාපියෝ වෙනුවෙන් 29 වෙනි දිනය අපි වෙන් කරලා තියෙනවා අපේ ආශිෂ්‍යෝ වෙනුවෙන්. මේක තමයි 100 වෙනි සංවත්සරය වෙනුවෙන් අපේ විද්‍යාලයේ ඒ සතිය පුරා කරන වැඩසටහන. ඒ වගේම අක්කේ මං ඊළඟට යොමු වෙන්න කැමති අපේ පාසල. දැන් අපි කිව්වනේ අපේ පාසල සියවසක ඉතිහාසයක් තියෙන පාසලක්. එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කේ ප්‍රධානතම පාසල් වලින් එකක්. ඔය ප්‍රධානතම පාසල් වලින් එකක් වෙච්ච අපේ පාසලේ ලොකු ඉතිහාසයක් තියෙනවා. එතකොට ඒ ලොකු ඉතිහාසය ගැන හොඳටම දන්න කෙනෙක් අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ තමයි අපේ පාසලේ උපගුරු විදුහල්පති මහේෂ් නාලකද සිල්වා ගුරු පියාණන්. ඉතින් සර් මම දැනගන්න කැමති ඔයාගෙන්
ඔබ දන්නා අපේ පාසලේ ඉතිහාසය ගැන? ඔව් පුතේ. අපේ පාසල මුලින්ම පටන් ගන්නේ 1926 මැයි 26 වෙනිදා. එවකට නූර්ලිය බෞද්ධ ප්‍රභූන් පිරිසක් එකතු වෙලා නූර්ලිය කාගිස් පිටියේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ තමයි අපේ පාසල මුලින්ම ආරම්භ කරන්නේ. ඉන්පසුව ක්‍රමයෙන් ළමුන්ගේ වර්ධනයත් සමග නූර්ලිය නගර සභා පිටියට මෙම පාසල රැගෙන එනවා. වර්තමානයේ අප පාසල තියෙන භූමියේ විද්‍යාලය පිටවන්නේ 1957 දී පමණයි. අද වනතුරු මේ පාසලේ සංවර්ධනය කරමින් පවතින අපේ භූමියේ ප්‍රමාණය ගත්තොත් අක්කර 8ක වපසරියකින් තියෙන සුන්දර පරිසරයක පිහිටි විද්‍යාලයක්. නුවරඑළියේ ප්‍රධානතම සුන්දර පරිසරය සුරකින්න ගෙගිරියව ආසන්නයේ මුල්ලා තියෙන අපේ පාසල, ඒ වගේම පිදුරු තලාගල කන්ද මුල්ලා තියෙන අපේ පාසල නුවරඑළියේ අධ්‍යාපන කලාපයේ එකම ජාතික පාසල වශයෙන් අපේ පාසල හැඳින්විය හැකියි. මේ වෙන විට විදුහල්පතිවරුන් 35 දෙනෙක්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළා වර්තමානයේ විද්‍යාලයේ තත්ත්වය නංවාලීමට කටයුතු කරලා තිනවා. මේ 35 වෙනි විදුහල්පතිවරයා මේ විදුහල්පතිවරුන් අතරින් එකම ආදි ශිෂ්‍යයෙක් විදුහල්පතිවරයෙක් වශයෙන් කටයුතු කරන ප්‍රථම අවස්ථාව. මෙතුමාට මම ආදි ශිෂ්‍යෙක්. එතුමාගේ නියෝජ්‍ය විදුහල්පති පරිපාලන භූමිය මම රාජකාරියට කරනවා. මේක තමයි අද තියෙන තත්ත්වය. ඒ වගේම දැන් කර විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිතුමා පාසලේ ආදි ශිෂ්‍යයෝ. ඒ කාලේ ඉගෙන ගන්නකොට පාසලේ ශිෂ්‍යයෙක් විදිහට සහ මේ වෙනකොට දැන් පාසල පාලනය කරන. මේ කාල සීමා දෙක අතර දැන් ලැබිච්ච අත්දැකීම කොහොමද ඒ අත්දැකීම චුට්ටක් බෙදා ගන්න පුළුවන්ද? ඇත්තම කිව්වොත් එහෙම මම උසස් පෙළ හදාරන්න තමයි විද්‍යාලයට එන්නේ 1986 88 කාලේ. ඊට වඩා දැන් මම හිතන්නේ ගොඩාක් අපි තාක්ෂණයේ අතින් දියුණු වෙලා. ඒකත් එක්කම අපේ පාසලේ සංයුතිය ටිකක් වෙනස් වෙලා. මොකද අපේ පාසල ඒ වෙනකොට 1-13 පාසලක්. දැන් 6-13 පාසලක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක 2012 ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක තමයි මේ කටයුත්ත වෙන්නේ. ඉතින් ඒ පරිසරයේ දැන් අර තිබ්බ ඉඩම් ප්‍රමාණයේ අපි ඉගෙන ගත්තට වඩා මහේෂ් සර් මම ඉගෙන ගන්න කාලයට වඩා භෞතික සම්පත් ප්‍රමාණය විශාල වශයෙන්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ දරුවෝ අපිට නොතිබුණ බොහෝ විෂය සමගාමී ක්‍රියාකාරයන් වලට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට දරුවෝ ටික යොමු කරගන්න. ඉතින් ඒක මම දකිනවා අපේ දරුවන්ට ලැබුණ සුවිශේෂීම අවස්ථාවක්. එතකොට ඒකේ ප්‍රධානයා විදිහට මට මේ කාලවකවානුව ගෙවන්න ලැබුණ එකත් මම හිතනවා මගේ ජීවිතේ මම ලැබපු විශාලම ජයග්‍රහණයක් කියලා. ඒ වගේම ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ නුවරඑළියේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක්. දැන් මිශ්‍ර පාසලක් පාලනය කරනකොට ඔබතුමා මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ? ඇත්තටම අපේ මිශ්‍ර පාසලක් වගේම අපේ විද්‍යාලය විවිධ ආගම් විවිධ ජාතීන් එකතු වෙන පාසලක්. ඒ කියන්නේ බහුසංස්කෘතික මධ්‍යස්ථානයක් විදිහට අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකෝට බාහිරින් එන ගැටලු ගොඩක් තියෙනවා. නමුත් මට පුළුවන් වෙලා තියෙනවා මගේ නියෝජ්‍ය විදුහල්පති වරු සහ සහකාර විදුහල්පතිවරු ආචාර්ය මණ්ඩලය අංශ ප්‍රධානීන් ඒ සියල්ලත් එක්කම ඒ වගේම අපේ වර්තමාන ආශිෂ්‍ය සංගමේ ඒකත් එක්ක අපිට එයාලත් උදව් කරනවා. ඒ වගේම වර්තමාන ශිෂ්‍ය නායක මණ්ඩලය අපිට මේ කටයුතු කරගෙන යන්න පහසුවක් වෙලා තියෙනවා. අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා කිව්වා වගේම පාසල පිහිටලා තියෙන සුන්දර තැනත් එක්ක වර්තමානයේ අපිට පුළුවන් මේ පරිපාලන කටයුතු පහසුවෙන්ම කරගෙන යන්න. ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමනි දැන් පාසලේ අධ්‍යාපන වැඩ කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් තියෙනවානේ. මේ දෙකම කොහොමද ළමුන් බැලන්ස් කරගෙන යන්නේ? ඒ වගේම අධ්‍යාපන කටයුතු අඩාල වෙන්නේ නැතුව බාහිර වැඩ කටයුතු කොහොමද කරගෙන යන්නේ? මේ සඳහා අපි ක්‍රමවත් වැඩපිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කරනවා. ඉගෙනීම් කටයුතු නිසි පරිදි සිදු කරන ගමන් පාසල නිමාවී සහ සති අන්ත දිනවල විශේෂයෙන්ම බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීමට අපේ අපකපේ සිටින ගුරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සෑම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහාම අපි මාස්ටර් ඉන්චාර්ජ්ලා පත් කරලා තියෙනවා MICලා. ඒ වගේම පුහුණුකරුවන්ගේ සහාය ලබා ගැනීමෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා
අත්කරගනිමින් මේ වෙනවිට පාසල ඉතාමත් දීප්තිමත් මට්ටමක තියෙනවා කියලා මට ඉතා සතුටින් කියන්න පුළුවන්. ඒ වගේම ගරු විද්‍යාපතිතුමනි ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය නුවරඑළිය මේ පාසලේ දැක්ම ගැන අපි ෂොට්ටක් කතා කළත් අපිට ඒකත් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද? ඇත්තටම අපිට අවශ්‍යයි අපේ දැක්ම වෙලා තියෙන්නේ ලංකාවේ විශිෂ්ටතම පාසල් 54ට ගමන් කරන එක. ඉතින් ඒ සඳහා තමයි අපි මේ සියලුම කාර්යන් ටික කරන්නේ. ඒකට ලැබුණ හොඳම අවස්ථාවක් විදිහට අපි මේ වසර 100ක් සමරන අභිමානවත් උත්සවය හොඳ තෝතැන්නක් කරගන්න තමයි අපේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි ස්වර්ණවාහිනියේ ද PM show වැඩසටහන හරහා පාසල් වලින් අපි මේ ලංකාවේ පාසල් වල ඉන්න දක්ෂ ළමයිට ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අපි පැය දෙකක කාල සීමාවක් දෙනවා. මේ ලබා දීලා තියෙන අවස්ථාව ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම එක ගැන ගොඩක්ම සන්තෝසයි. මම කලින් සඳහන් කරා වගේ ලංකාවේ තියෙන 10133 පාසල් අතරේ මේ අවස්ථාව මම හිතන්නේ හම්බෙන වෙත්තේ ඉතාම සුවිශේෂී කණ්ඩායමකට. ඒ අතරින් මම මගේ විද්‍යාලයේ දරුවෝ ඉතාම වාසනාවන්තයි. ඉතින් ඔබ ස්වර්ණවාහිනී අධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ගුවන් කාලයක් අපේ වගේ විද්‍යාල කොළඹින් බැහැරව තියෙන විද්‍යාලයකට පැය දෙකක කාලයක් අපිට ලබා දුන්නට ඔබේ ආයතනයේ මෙවැනි වැඩ සටහන් මීට වඩා බෙහෙවින් ඉතාමත් සන්තෝෂෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්. විද්‍යාලපතිතුමාට සහ නියෝජිත විද්‍යාලපතිතුමාට බොහොමත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ අදහස් ප්‍රකාශ කරලා ඉතින් ඔබ දෙපළටම සුබපත් වෙනවා මේ වගේ දක්ෂ ළමයි පිරිසක් අනාගත පරපුරට බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ස්වර්ණවාහිනිය අපි හැමෝම. ඉතින් දැන් අපි සෝදානම් වෙලා ඉන්නේ ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ තව දක්ෂයෙක්ගේ දක්ෂතාවයක් බලන්න. හරිම ලස්සන සින්දුවක් අහන්න තමයි සෝදානම් වෙලා ඉන්නේ. ඉතින් ආරාධනා කරන ගායනය ආරම්භ කරන්න කියලා. සැක්සෆෝන් වාදනයකින් පස්සේ අන්න අපි ආපහු ආවා. ටිකක් එන්ජි හැංගීම් වරත් වුණා. මොකද එන්ජි හරිම ආස සින්දුවක් තමයි ප්ලේ කරේ නේද එන්ජි? ඔව් ඇත්තටම මං එන ආස සින්දුවක් සහ මේ කියන්නේ මේ අද පටන් ගත්ත වෙලාවේ ඉඳන් ලස්සන නර්තන දැක්කා, ලස්සන ගායන දැක්කා, වාදන දැක්කා. මේ අර ගියානි හැමදාම කියන දක්ෂයෝ අතර අති දක්ෂයෝ බිහිකරු පාසලක් කියලා හරියටම හරි ගියානි. ඉතින් අද දවසේ දක්ෂයෝ තමයි ඇවිල්ලා දෙන්නේ මේ. ඇත්තටම මම මේ සැක්සෆෝන් වාදනයත් එක්ක පොඩ්ඩක් හැංගීම් වර වුණා. හැබැයි මම මේ හැංගීම පිට කරන්නේ නෑ අද. ලොකු ට්‍රිප් එකක් ගිහලා ආපහු PM show එකට එන්ජි ආවා. ආවේ නෑ මම ඇදලා ගත්තා. ඇදලා ගත්තා. හැබැයි මේ මම අර පොඩ්ඩක් එළියට ගිහලා මම පොඩ්ඩක් ඕපදූප ටිකක් හොයාගෙන ආවා. මොකද දැන් මේ විශේෂ දෙන්නේ නැවිලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඔය ඒ දෙන්න ගැන කතා කරන්න ඕනේ නේද? මම පොඩ්ඩක් ගිහලා ඕපදූප ටිකක් හොයාගෙන ආවා. යාළුවගෙන් අහගෙන මොනවද කියලා. ගියානේ. එනේ ඉතින් ඒ ඕපදූප ටික එක දිගට කතා කරගෙන යන්න තියෙනවා. යන්න තියෙන ඉතින් දැන් අංගිට මාලේට ආරාධනා කරන ඒ වගේම පරිදින දැන් වැඩ ටික කරගෙන යන්න බ්‍රේක් එකෙන් පස්සේ.
ඔව් අක්කේ ඇත්තටම මේ ඉන්නේ අපේ පාසලේ 2005 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වගේම නංගි 2025 වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සිතුම් මල්ලි තත්සර නංගි. ඉතින් මල්ලි මම ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි ඔයාගේ මෙච්චර අවුරුදු දැන් 11ක් කාලයක් තුල ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර වෙනතෙක් කොහොමද ආපු ගමන් මග කොයි වගේද? ඔයාට කවුද මේ මෙච්චර ලොකු තනතුරක් ගන්න උදව් කරේ? ඒ වගේම ඔයාගේ පිටිපස්සෙන් හිටියේ කවුද? ඔයාට ස්තුති කරන්න ඉන්නේ කවුද? මෙච්චර ලොකු ගමනක් ආවේ කොහොමද? ඒ ගමන් මග කොයි වගේද? ඔව් අක්කේ මම ඉස්සෙල්ලාම මේ පාසලට එන්නේ 6 වසරේදී. 6 වසරේදී ඉස්කෝලේට ආවම මට ලොකුම හීනයක් තිබ්බා කොහොමද පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන්න. මොකද 74 වසරක අපේ පවුලයි ඉස්කෝලේ අතර තියෙන සම්බන්ධය මගෙන් තමයි නතර වෙන්නේ. එන්නේ අපේ සියා ඉස්සෙල්ලාම ඉස්කෝලේට ගුරුවරයෙක් විදියට එනවා. ඊට පස්සේ පවුලේ හැම කොහොම හරි එක අවුරුද්දක් වුණත් මිස් වෙන්නේ නැති ඉන්න හැම අවුරුද්දම කවුරු හරි අපේ පාසලේ ඉන්නවා. මගෙන් තමයි ඒක සම්බන්ධය ඉවර වෙන්නේ. ඒකට මට ලොකු වමනාවක් තිබ්බා හොඳ නමක් තියලා ඉස්කෝලෙන් එළියට යන්න. ඉතින් එතකොට මට මේ තැනට එන්න කියන්නේ මං අවුරුදු 4ක් ශිෂ්‍ය නායක ආයුධම් කරලා ශිෂ්‍ය නායක ලෙස කටයුතු කරා. එතකොට මට ලොකු සපෝට් එකක් හම්බ වුණා ගෙදරින්. කියන්නේ බාහිර වැඩයි ඔක්කොම කරගන්න හැම වැඩක්ම කරගන්න මට ගෙදරින් පාසලෙන් විදුහල්පතිතුමාගෙන් ගුරුවරුන්ගෙන් හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා මට මෙතෙන්ට එන්න. ඔව් මල්ලි එතකොට ඔයා මීට අමතරව දැන් ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දැරුවා. ඒ වගේම දැන් ඔයාට තියෙන තව දක්ෂතාව මොනවද? ඔයා පාසලේ කරන තව විෂය බාහිර ක්‍රියාකාරකම් මොනවද? ඕකේ මම 19න් 15 ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් නායක ලෙස කටයුතු කරනවා. අපි බිග් මැච් එකක් ගහනවා හෝල් ට්‍රිනිටි විද්‍යාලයත් එක්ක. මම හිතන්නේ ඒක තමයි ලංකාවේ දැනට තියෙන ජාතීන් දෙකක් අතර සිදු කරන එකම ක්‍රිකට් තරගය මහා ක්‍රිකට් තරගයක්. ඒක අපි අප්‍රේල් 2 3 4 අපේ සිනිසිටා ක්‍රීඩාංගණයේදී සෙල්ලම් කරනවා. ඒ වගේම අපි දැන් ඉන්නේ ටියර් B ඒ කියන්නේ ඩිවිෂන් 3 ටියර් B කියන්නේ තුන්වෙනි කණ්ඩායම. එතකොට මට ඕනේ දැන් අපි කොහොම හරි මේ ඩිවිෂන් 3 එකකින් ඩිවිෂන් 2 එකට යන්න. එතකොට ඩිවිෂන් 2 එකට යන අපි ඩිවිෂන් 3 එකේ කුසලානේ ගන්න ඕනේ. මට ඒක ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දේ කොහොම හරි ඒක අරගෙන ස්පාසට් ලබා දීලා ඉස්කෝලෙන් යන්න. ඒ වගේම අපේ මහා තරංගයේ කුසලානේ ඉස්කෝලේට හිමි කර දෙන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට අක්කේ තත්සරණේ අක්ක ගැන කතා කරොත් මම පාසලේ දැක්ක නිහතමානීම චරිතයක් තමයි අපේ තත්සරණේ අක්ක කියන්නේ. ඉතින් තත්සරණේ අක්කේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වෙනවා කියන්නේ නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය වගේ ප්‍රධාන පාසලක ඒක ගොඩක් අමාරු කටයුත්තක්. ඉතින් අක්කේ ඔයාට ගෙදරින් දෙන සහයෝගය කොහොමද? පාසලෙන් දෙන සහයෝගය කොහොමද? ඔයාගේ ළඟම මිත්‍රයන් දෙන සහයෝගය කොහොමද කියලා මම ඔයාගේ කටින්ම ඒක අහගන්න මම කැමතියි. ඇත්තටම මෙතනට එන්න ගෙදර කියන්නේ අම්මා තාත්තා ගොඩක් උදව් කරා. ඒ වගේම මම ඉස්කෝලේට ඇතුල් වෙන්නේ 2020. ඒ ආවට පස්සේ හම්බුන සර් කෙනෙක් තමයි සුබෝධ සර්. ඒ සර් තමයි මෙතනට එන්න මේ මුල්ම අඩිතාලම හැදුවේ. ඊට පස්සේ විශේෂයෙන් මතක් කරන්නේ ප්‍රාර්ථනා සර්, ඉන්දුම් ටීචර්, සෞන්දර්ය විෂය බාර නයනා ටීචර් ගොඩක් උදව් කරනවා මේ තැන් වලට එන්න. අපේ කියන්නේ අපේ තියෙන දක්ෂතා ඉස්සරහට අරගෙන අපිට තියෙන අවස්ථාවලට අපිව යොමු කරලා අපිට මේ තැන ලබා දෙන්න ගොඩක් මහන්සි වෙනවා. මේ ගිහානි මට මේ අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක මල්ලිගෙන් අහන්න හිතුණ පොඩි කාරණාවක්. දැන් සේවස් පූර්ණේ සමරනවානේ පාසලේ. එතකොට මේ ප්‍රින්සිපල්ස් ඇවිල්ලා කතා කරන කිව්වා ශිෂ්‍ය නායක මණ්ඩලේ විශාල කර්තව්‍යයක් කරනවා කියලා. මොනවද මේ සේවස් පූර්ණිය හා සම්බන්ධව ශිෂ්‍ය නායක මඩුල්ලෙන් වෙන ප්‍රධාන කර්තව්‍ය? ප්‍රධාන කර්තව්‍ය කියන්නේ අපේ මේ ඊවල එතකොට අපිට සතියක් තියෙන අපේ සංවත්සරේ සමරන්න. එතකොට ඒකේ තියෙන දවස් 7ම අපි ශිෂ්‍යයෝ යොදවන්න ඕනි. ඒ කියන්නේ ඒ වැඩ කටයුතු කරගන්න අපි ශිෂ්‍යයෝ යොදවන්න ඕනි. එතකොට එයාලගේ විනය පවත්ව ගන්න ඕනි. එයාලා කොහොමද හැසිරෙන්නේ කරන වැඩ අපි ඉස්කෝලෙන් පිට යන්න පුළුවන්. අපි කියන්නේ සිංසා නවනගර ශාලාවේ තියෙන්න පුළුවන් සමහර උත්සව තියෙනවා. එතකොට ගොඩක් එළිය පිට ජනයා ඉස්කෝලේ අස්සට එනවා සියවසේ කටයුතු වෙද්දී. එතකොට ළමයින්ගේ ආරක්ෂාව ඕවා බලන්න ඕනේ. ශිෂ්‍ය නායකයෙක් විදිහට ශිෂ්‍ය නායක මණ්ඩලත් එක්ක ලොකු කර්තව්‍යයක් කියන්නේ අපිට විනය පවත්වා ගැනීමෙන්
කිරීමට ගොඩක් කාර්යය තියෙනවා. ඉතින් දැන් අපි ලස්සන සින්දුවක් අහන්න තමයි යන්චි යන්නේ. ඊට කලින් ප්‍රධාන ශිෂ්‍ය නායකයට වගේම ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට විශ් කරනවා ඉස්සරහට තියෙන වැඩ කටයුතු සේරම කරගෙන යන්න පුළුවන් වෙන කියලා අධ්‍යාපන වැඩ කටයුතු සහ ලංකාවේ නමක් තියන්න පුළුවන් දක්ෂව දෙන්නෙක් වෙන්න කියලා හදවතින්ම සම්මානය අපි සුබ පතනවා. ඒකත් එක්කම තව ලස්සන සින්දුවක් අහන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් අපි පටන් ගමු සින්දුව. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ දක්ෂ මාලිලා නංගිලා ඒගොල්ලන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. ඉතින් ලස්සන සින්දු කිව්වා, ඒ වගේම නර්තනාංග තිබ්බා, ඒ වගේම වාදන තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් කලාවෙන්, ඒ වගේම අධ්‍යාපනයේ, ක්‍රීඩාවෙන් දක්ෂ අතරින් අති දක්ෂ බිහිකරුව ප්‍රධාන පෙළේ පාසලක් තමයි ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලය කියන්නේ ඔරෙලියේ තියෙන. ඉතින් දැන් එන්ජි මොකද අපි කරන්නේ? ඔව් ඒත් එක්කම ගියනේ දැන් අලුත් දෙන්නෙක් ආවා. අපේ යාළුවෝ දෙන්නා ගිහලා තවත් යාළුවෝ දෙන්නෙක් ආවා. එක්කෙනෙක්ගේ නම නම් මට මතකයි. නිසංසලා. ඕකනේ ඉතින් කියන්නේ මං කියන්නේ නෑනේ රණ්ඩු වෙන්නේ අද දවසේ. හරි. කියන්නකෝ යා. ඔව් නිසංසලා ඉන්නවා. අපේ මල්ලිගේ නම හිරාන්‍ය. ඉතින් හිරානුයි නිසංසලයි තමයි දැන් ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒකත් එක්කම මතක් කරන්න ඕනේ නේද අපේ බෑන්ඩ් එක. බෑන්ඩ් එක ගැන මතක් කරන්න ඕනේ. කීබෝඩ් ගහන මල්ලි ඉන්නවා. ඊට පස්සේ බේස් ගහන මල්ලි ඉන්නවා. ඩ්‍රම්ස් ගහන මල්ලි ඉන්නවා. කලින් නම් ගිටාර් ගැහුවේ දැන් ප්ලේ කරන්නේ මේ මැන්ඩලින් එක ප්ලේ කරනවා. ඉතින් මේ කට්ටිය පොඩ්ඩක් හඳුන්වගෙන යන්නකෝ මේගොල්ලන්ගේ එක එක නම් කියාගෙන විස්තරයක්. ඔව් අපේ දකුණද පැත්තෙන් ඉන්න අපේ මල්ෂ ඉමේජ්, ඊළඟට ඉන්න අපේ චමික් මල්ලි, ඊට පස්සේ චාමික මල්ලි, ඒ වගේම ඉනෝෂ් එක්ක ලස්සන සංගීත කණ්ඩායමක් එකතු කරගෙන තමයි ගාමිණී අපි අද ආවේ. ඔව් මේගොල්ලෝද නංගි දැන් මේ ඉස්කෝලේ ඕන දෙයකට ගියපුවම මියුසිකල් පැත්තෙන් ඊට පස්සේ උදේ රැස්වීම වුණත් ඔක්කොම මියුසික් වලින් පුරවන්නේ මේ කට්ටියමද? ඔව් සංගීතය කියන්නේ අයියේ ගාමිණියන්ට හරි ලස්සන තෝතැන්නක්. ඒක තෝතැන්නක් කරගන්න ඒ කට්ටියට උදව් කරන ගුරුවරු පිරිසකුත් ඉන්නවා. ඉතින් ලස්සනට උදේ රැස්වීම වගේම හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ලස්සන කරන්නේ අපේ ගාමිණියන් සංගීතයෙන්. හරි හැඩට. හරි ලස්සට hina වෙලා ඉන්න අපේ මල්ලිලා ටික. ඉතින් හරි සතුටින් ඉන්නේ නංජි බලන්නකෝ. ඔව් කිව්වා අර මම කීබෝඩ් ගහන මල්ලි කිව්වා ටීචර් කෙනෙක් ඇවිල්ලා කිව්වා පොඩ්ඩක් ලස්සනද ටීචර් hina යනවා ටීචර් බෑඩි. පිරිමි ළමයි hina වුණාම තමයි ලස්සන නංජි. දැන් බලන්න ගියානේ hina වුණාම කොච්චර ලස්සනද කියලා. හරි දැන් ඒකත් එක්කම කියන්නකෝ හිරන්නේ. නම හරිනේ? හිරාන් වාගෙන පුංචි විස්තරයක් කියන්නකෝ. අක්කි මම 2024 අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වගේම මාධ්‍ය ඒකකයේ සභාපති. ඒ වගේම දැන් සමස්ත ලංකා පාසල් මාධ්‍ය වේදිකේ සංගමේ සමාජිකයෙක් හැටියට ක්‍රියා කරගෙන යනවා. නිසංසලා මම අක්කේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් විදිහට ජාතික ශිෂ්‍ය බටය බලකාය සමාජිකාවක් විදිහට පාසලේ පෙරදිග තූරවාදක කණ්ඩායමේ සමාජිකාවක් විදිහට පාසල් විවාද කණ්ඩායමේ නිල සමාජිකාවක් විදිහට සංගීතාංශෙන් විශාරද විභාගය හදාරමින් මලලි ක්‍රීඩිකාවක් විදිහට බාලදර්ශිකාවක් විදිහට කටයුතු කරනවා. හරි ඒකත් එක්කම මංජි මතක් කරන්න ඕනේ හරිම ලස්සන චිත්‍රයක් අඳින ගමන් ඉන්න අපේ දක්ෂ මාළි කෙනෙක්. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ වෙනවත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ දැන්ම පුළුවන් නේද එන්ජි බලන්න. මම නම් දන්නවා කොහෙද තැන කියලා. මම ඉතින් ගිහලා ෆොටෝස් ගහලා තියෙනවා. ඒ කියන්නේ නුවරඑළිය ගියොත් ඔතන ෆොටෝ ගහන එක නවත්තන්නේ හැමෝම ෆොටෝ එකක් ගහනවා. හැමෝගෙම ෆෝන් එකේ තියෙනවා නුවරඑළිය ට්‍රිප් එකක් යනවා නම් ඔතන ෆොටෝ එකක්. දැන් කට්ටියට ගෙස් කරන්න පුළුවන් මොකද්ද ෆොටෝ එක කියලා මම නම් දන්නවා. මම දන්න තත්ත්වයයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මල්ලිත් එක්කත් අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. හරි. දැන් ඔය දෙන්න තමයි ප්‍රෝග්‍රෑම් එක ලස්සන ඉස්සරහට කරගෙන යන්න ඕනේ. දැන් මොකද අපි කරන්නේ? හරි අක්කේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ඉස්කෝලේ නංගිලා දෙන්නෙක්. එතකොට මෙයාලා ක්‍රීඩා පැත්තෙන් ලොකු ජයග්‍රහණ අපේ ඉස්කෝලේට ගෙන ආපු කට්ටිය. එතකොට අපේ ඉස්කෝලේ ගත්තොත් ක්‍රීඩා අතින් ටයිටල්ස් ගොඩක් ගෙනල්ලා තියෙනවා නුවරඑළියට. එතකොට මෙතන ඉන්නේ ඒ කට්ටියකින් දෙන්නෙක්. අපි ඉස්සෙල්ලාම තනුලි නංගිගෙන් අහමු කොහොමද නංගි මේ ඔයාගේ වික්ට්‍රීස් ඔයා කොහොමද මේ ගමන පටන් ගත්තේ? ඔයා කොහොමද මේ ගමන් මාර්ගයේ දිගටම ආවේ? එතකොට
ඔයා ගැන විස්තරයක් කියලා පටන් ගමුකෝ. ඔව් අයියේ මගේ නම තනලි රසාන්ජනා මගේ වයස අවුරුදු 14යි මම ඉගෙනුම ලබන්නේ නුගමින් ජාතික පාසලේ ඉතින් මගේ මේ ඇත්ලටික් ගමන පටන් ගත්තේ 2021 6 වසරේ ඉතින් මම මේ වෙද්දී දිනාගෙන තියෙන ජයග්‍රහණ තමයි ජෝන් රාපර්ට් මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 තරඟ ඉසව්වේ 65.09ක දක්ෂතාවයක් එක්ක රන් පදක්කමකුත් ඒ මීට් එකේම 400 ඉසව්වේ රිදී පදක්කමකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම සමස්ත ලංකා මල්ල ක්‍රීඩා උළෙලේ 300 මීටර් හර්ඩල් වල රිදී පදක්කමකුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම මධ්‍යම පළාත් මල්ල ක්‍රීඩා උළෙලේ මීටර් 400 මීටර් 200 ඒ වගේම 300 හර්ඩල් එකේ ඒ තුනේම රියන් පදක්කම් අරගෙන දක්ෂතම ක්‍රීඩිකාව වෙලක් තියෙනවා. ඒ වගේම ආසියාවේ දැන්ට රෑන්කින් වලින් මම 38ට ඉන්නවා. ඉතින් මගේ බලාපොරොත්තුව තමයි ලංකාවේ නම් පළවෙනියටම ඒ රෑන්කින් වලින් පළවෙනියට ගෙනියන්නේ. හරි නංගි. එතකොට මේ අපිට කියන්නකෝ ඔයා කොහොමද මේ වැඩත් එක්ක මේ ස්පෝර්ට්ස් එක්ක මේ ඔයාගේ ස්ටඩීස් කළමනාකරණය කරගන්නේ? එතකොට මගේ කෝච් චින්තක නවරත්න සර්ත් එක්ක ඒ වගේම මගේ පාසලේ ගුරු බවතුන් ඒ වගේම පාසලේ සහයෝගයත් එක්ක මම ක්‍රීඩා වගේම අධ්‍යාපනයත් සම්බරව කරගෙන යන්න මට පුළුවන් වෙලා තියෙනවා පාසලේ සහයෝගයත් ඇතුළත. හරි. මේ දැන් අපේ තව නංගි කෙනෙක් ඉන්නවා එහා පැත්තේ. එයත් එක්කත් කතා කරන්න ඕනේ. නිසංසල අපි කතා කරමු යත් එක්ක. ඔව් අක්කේ. අපේ පාසලේ ඉන්න තනුලි නංගි වගේම ක්‍රීඩාවෙන් දක්ෂ තැනකට ගිහින් ඉන්න නංගි කෙනෙක් තමයි හිරුනි විමංශා කියන්නේ. මම නංගිගෙන් අහන්න කැමති මෙහෙම ප්‍රශ්නයක් අක්කේ. දැන් අපි තනුලිගෙන් ඇහුවා වගේම මේ නංගි ක්‍රීඩාවෙන් මේ තැනට ගියාම මොන වගේ අත්දැකීමක්ද ලැබෙන්නේ? එයාට දැනෙන හැඟීම මොන වගේද? එයා මේ ජයග්‍රහණ ගේනකොට පාසලට එයාට දැනෙන හැඟීම මොන වගේද කියලා අහන්න කැමතියි. ඔව් අක්කේ ඒ ජයග්‍රහණ ලබා ගද්දී අපිට ගොඩාක් සතුටුයි. මොකද අපේ මගේ කෝච් මංජුල කුමාර සර් ඒ වගේම අපේ ඉස්කෝලේ නිලංග බණ්ඩාර සර් ඒ දෙන්න හින්දා තමයි මට ඒ ජයග්‍රහණ ලැබෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි ඒ දේවල් ගේද්දී ඉස්කෝලේ නම ඉදිරියට යන්නේ ගැන. ඒ වගේම තවත් ඒ වගේ ජයග්‍රහණ ගේන්න බලාපොරොත්තු වෙනවා. මට තියෙන ජයග්‍රහණ තමයි ජූනියර් නැෂනල් ඇත්ලටික් කොම්පිටිෂන් එකේ මීටර් 300 කල්ලු මතින් දිවීම තප්පර 47.84ක කාලයක් සමගින් ලෝකඩ පදක්කමත් 2024 වර්ෂයේ මධ්‍යම පළාත් තරඟාවලියේ මීටර් 80 කල්ලු මතින් දිවීම තප්පර 13.1 කාලයකින් නව තරඟ වාර්තාවක් තිබෙනවා. ඒ වගේම 300 meters hurdle සහ 100 meter hurdle මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ දෙවනි ස්ථාන දෙකක් සමගින් ඉස්කෝලේ නම ඉහළින් තියන්න පුළුවන් වුණා. ඉතින් බලන්න මේ නංගිලා දෙන්නම අති දක්ෂයෝ. ඇත්තටම මේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන ඉතන මේ ප්‍රශ්නත් ගොඩක් අහන්න හිතෙනවා. අපි නිසංසලාටම කියනද ප්‍රශ්න අහන්න කියලා නැත්නම් ගියානේ අහනවද? මොකද නිසංසලා කරන්නේ? තා ප්‍රශ්න අහනවද නිසංසලා? අක්කේ අහනවද මම අහන්නද? ඔය අහන්න එහෙනම්. ඔව් අක්කේ. ඒ දැනෙන හැඟීම අපි අහුවනේ. මං අහන්න කැමති නංගිගෙන්. සමස්ත ලංකාව මට්ටමටම ජයග්‍රහණ අරගෙන තියෙනවා. ඒ අය ගත්ත ජයග්‍රහණත් එක්ක අපේ පාසලේ ක්‍රීඩා වැඩසටහන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවද? අපේ තව නංගිලා මල්ලිලා ඉන්නවා. එයාලත් එක්ක පුහුණු වෙලා මොන වගේ වැඩක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මං නංගිගෙන් අහන්න කැමතියි. මං වගේම තව ගොඩක් චූටි නංගිලා මල්ලිලා අපේ ඉස්කෝලේ ඉන්නවා 6 වසරේ ඉඳන්ම. ඒ හින්දා එයාලත් මං වගේම ඉහළ තැනකට යනවා දකින්න මං ආසයි. ඒ හින්දා හැමෝටම දැන් ඉඳන් කියන්නේ ක්‍රීඩා කටයුතු කරලා ඒත් එක්කම අධ්‍යාපනයත් බැලන්ස් කරගෙන මේ ක්‍රීඩා ගමනට එන්න අපිත් එක්ක එකතු වෙලා හොඳ ගමනක් යන්න පුළුවන්. ඒක අපේ හැම දෙයකටම වටිනවා ක්‍රීඩාව කියන්නේ. ඒ හින්දා හැමෝම ගන්න තමයි බලාපොරොත්තු. හරි. ඉතින් අපේ නංගිලා දෙන්නත් එක්කම කතා බහ කරලා ඒ දෙන්නගේ ක්‍රීඩා ගැන කතා කරලා ඉස්සරහ ජීවිතේ මොනවද කරන්නේ වගේ ගොඩක් දේවල් අපි කතා කරලා ඉතින් නංගිලා දෙන්නට විශ් කරන ක්‍රීඩා පැත්තෙන් ඉස්සරහට යන වගේම හින බලාපොරොත්තු හැම දෙයක්ම හිතන විදියටම ඉෂ්ට වෙන්න කියලා සනුවැනි අපි හතපතින්ම සුබ පතනවා. ඒකත් එක්කම ඇන්චි තව ලස්සන සින්දුවක් අහමුද? අනිවාර්යෙන්ම අහන්න ඕනේ ගිහින් ලස්සන සින්දුවක්. මොකද මේ අපිව වෙනම තැනක අතරමං කරනවා මේ අපේ
නංගිලා මල්ලිලා ටික ඔක්කොම ඇවිල්ලා ලස්සනට සිං කරනවා ලස්සනට ප්ලේ කරනවා. ඉතින් අද දවස සුන්දර දවසක් ගියානේ මේ අපි ආරාධනා කරමු. ඉතින් තව කතා කරන්නේ මොකටද නේ? සිංහල අහලම ආරාධනා කරනවා එන්න කියලා ගායනා කරන්න. ලස්සන සින්දුවක් ඇන්ජි මේ සින්දු තෝරගෙන තියෙනවනේ හරිම ලස්සනට හිතට දැනෙන හරිම ලස්සන සින්දු ටිකක් තමයි අපේ මාලිනා නංගිලා ටික තෝරගෙන තියෙන්නේ. ඉතින් ආපහු සැරයක් ඔප්පු කළා කිව්වා ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ නුවරඑළියේ තියෙන දක්ෂ අතරින් අති දක්ෂ බිහිකරු පාසලක් ඒ වගේම කලාවෙන් අධ්‍යාපනයෙන් ක්‍රීඩාවෙන් දක්ෂ බිහිකරු පාසලක් කියලා අපිට ආපහු සැරයක් තහවුරු වුණා. ඒකත් එක්කම මට අහන්න තියෙන ප්‍රශ්න ටිකක් අපේ නංගිලා දෙන්නගෙන්. මම ඉස්සෙල්ලාම මට කියන්නකෝ ගෙදරින් කොයි වගේ සපෝට් එකක්ද හම්බ වෙන්නේ කියලා. ඕකේ ගෙදරින් තමයි ගොඩක් සපෝට් එක ඉන්නේ. මම මේ ක්‍රීඩාවට එන්න හේතුවත් මගේ තාත්තත් ස්පෝර්ට් කරලා තියෙනවා. ඒකට මගේ අයියත් ස්පෝර්ට් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මේ ස්පෝර්ට් වලට කලින් ආවේ. ඉතින් තාත්තා තමයි ගොඩක් සපෝට් කරන්නේ. තාත්තයි අම්මයි දෙන්නම එක වගේ මගේ හැම වෙලාවෙම ප්‍රැක්ටිස් වලදී වුණත් මගේ පස්සෙන් එනවා. ඉතින් හැම වෙලාවෙම පවුලේ තමයි ඉතින් මගේ පස්සෙන් ඉන්නේ. හරි ගිහානි. දැන් අපේ නංගිලා දෙන්නගේ දක්ෂතා අපි අහුවා. ඒ දෙන්නත් එක්ක කතා කරා. ඉතින් ඒ දෙන්නගේ අනාගතයට අපි සුබපතමු. ඉතින් සර්ව ප්‍රකාරයෙන්ම දේවල් සාර්ථක කරන. ඉතින් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න කියලා පියුෂෝ අපි විශ් කරනවා. දැන් අපේ මේ අලුතෙන් ආපු නංගි මල්ලි අපේ නිසංසලයි හිරාන්. හිරාන් නේ? මොකද බය වෙනවා හිරාන් නේ? බය නෑනේ. හරි. දැන් අපි තව විශේෂ දෙන්නෙක් ඉන්නවා නේද අපිට මැදිරියට ගෙන්න ගන්න ෆිල්ම් ෂෝ එකට. ඊළඟට අයියේ අපිට ඉන්නවා අපේ ක්‍රීඩාවේ අපේ හැම තිස්සෙම හැම ක්‍රීඩාවකම අපේ පස්සෙන් ඉන්න අපේ ගුරුතුමා නිලංග බණ්ඩාර ගුරුතුමයි. ඊළඟට අපේ විශේෂ මල්ලි කෙනෙක් ඉන්නවා. මේ මල්ලි ඉතින් අක්කේ අපේ සමාජ මාධ්‍ය වලට ගියොත් දක්ක ගන්න පුළුවන් බහුලව හරි සුලභ චරිතයක් අපේ සමාජ මාධ්‍ය තුල. ඉතින් අපි දෙන්නට ආරාධනා කරමු. පුංචි බාධා කිරීමක් කරනවා මලි අපි මේ මුලින්ම සර්ට කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ මල්ලිට ආරාධනා කරමුද? හරි. කොහොමද? මේ හොඳයි නේද? හරි. ගියානි. හරි. එහෙනම් අපි ආරාධනා කරනවා කතා කරන්න එන්න කියලා. හරි. ඉතින් සර්ව හරිම ගෞරවයෙන් පිළිගන්න PM ෂෝ එකට. ඉතින් දැන් අංගිට මල්ලිට අවස්ථාව දෙනවා. සර් එක්ක කතා බහ කරන්න. ඉස්සලම දැන් අපේ ඉස්කෝලේ ගත්තොත් ගොඩක් ටයිටල්ස් ගෙනල්ලා තියෙනවා නුවරඑළියට. එතකොට මේ මෑතකදී ගත්තොත් අපේ උමාය අක්කා දැක ගන්න පුළුවන්. එතකොට අපේ දසුන් මල්ලි දැක ගන්න පුළුවන්. මේ වගේ සියවසක් පුරාවට මොන වගේ තැනකද අපේ ක්‍රීඩාව තියෙන්නේ අපේ පාසලේ? ඇත්තටම හිරාන් අපි දිස්ත්‍රික්කයක් ගත්තම නුවරඑළිය දිස්ත්‍රික්කය. ඒකේ තියෙන එකම නුවරඑළිය අධ්‍යාපන කොට්ටාශයේ තියෙන එකම ජාතික පාසල. ඉතින් වර්ෂ ගණනාවක් තිස්සේ අපේ ජාතික පාසල අපි සමත් වෙලා තියෙනවා. නුවරඑළිය කොට්ටාශ ඒ වගේම නුවරඑළිය කලාප ශූරතාවයේ අපි පාසලට රැගෙන ඉන්න අපේ ළමයි සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ පාසලේ මලල ක්‍රීඩා වගේම බැඩ්මින්ටන් ඒ වගේම ටයිකොන්ඩෝ බොක්සිං කරාටේ ඒ වගේ ක්‍රීඩා රාශියක් අපේ පාසලේ ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ඉරාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගත්තොත් 2025 වර්ෂයේ අපි ළමයි සමත් වුණා මුළු ලංකාවෙම කියන්නේ ඩිවිෂන් 3
තුන්වෙනි කාණ්ඩේ පාසල් අතරින් මුළු ලංකාවෙම හොඳම පාසල් 16 අතරට එන්න අපි සමත් වුණා. ඉතින් මෙවරත් අපි අපේ ළමයි ඉදිරිපත් වෙනවා ඒ ක්‍රිකට් තරගාවලියට. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි මෙවර අපි ලොකු විශ්වාසයක් තියෙනවා. මෙවර අපේ ළමයි අපිට ඒ ශූරතාවය අරන් ගිය කියලා. මොකද පහුගිය වර්ෂයේ අපිට අපේ අතින් සුළු අඩුපාඩුකමකින්ද අපිට ශූරතාවෙම ගෑරුණා. නමුත් අපේ ළමයි උත්සාහවන්තයි. බොහොම දක්ෂ ක්‍රීඩකයෝ අපි ගාව ඉන්නවා. ඉතින් අපි මේ පාර ලොකු try එකක් දෙනවා ශූරතාවය අපිට අරන් එන්න. හරි. දැන් සර් එක්ක එහෙම කතා කරනකොට දැන් මල්ලි කිව්වා තව විශේෂ මල්ලි කෙනෙක් ඉන්නේ. සෝෂල් මීඩියා වල එහෙම දැක බලා ගන්න පුළුවන්. සෝෂල් මීඩියා එහෙම ජනප්‍රිය වෙලා තියෙනවා කියලා. ඉතින් මල්ලිට ආරාධනා කරන හරි මාතරින් පියම් ෂෝ කරේ ඉන්නේ කියලා. මොකද අපේ ක්‍රීඩාව ගැන යත් එක්කත් කතා කරන්න තියෙන. එයා දිනපු දේවල් කතා කරන්නත් තියෙනවා. ඒ නිසා මල්ලිට ආරාධනා කරනවා. හරි අංජි. දැන් සෝෂල් මීඩියා වල දැක බලා ගන්න පුළුවන් වුණේ හින්දා මම මල්ලිගෙන් අහන්න කැමතියි මේ වගේ පුංචි විස්තරයක් කියලා ඉන්නක මුලින්ම. මගේ නම දසුන්. මං ඉන්නේ නූරෙලියේ. මං ක්‍රීඩාව බලන්න පටන් ගත්තේ 2009 මං හර්ඩල් වලට තමයි වැඩිපුර කැමති. හර්ඩල් ක්‍රීඩාව 2019 ඉඳලා 2026 දක්වා තාමත් කරනවා. මම මේ 2019 රේස් එකේ නව වාර්තාවකුත් තබලා තියෙනවා. 2024 රේස් එකේ නව වාර්තා දෙකක් තියලා තියෙනවා. ජූනියර් නැෂනල් තරගාවලියේ 16න් 15 300 හර්ඩල් එකේ 40.2ක නව වාර්තාවකුත් තබලා තියෙනවා. ඕකේ. හරි. දැන් ඔය දෙන්නට පුළුවන් ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඒකත් එක්කම මල්ලි විශේෂ දක්ෂතා වලින් ලස්සන ගමනක් ගිහින් තියෙනවා. ඒක අපි හැමෝම දැන් දන්නවා. සමස්ත ලංකා මට්ටමට වෙනකන් යන ජයග්‍රහණ ASCII ඔයාට මොකද හිතෙන්නේ? ඒ හැඟීම මොන වගේද? ඒ හැඟීම එහෙම සතුටු හැඟීමක්. අක්කේ. ඒ හැඟීම කිව්වොත් ලොකු සතුටක්. අක්කේ ඒක මේ ඔව් ඒකත් එක්කම මල්ලි ඔය යන ගමන අතරතුර මං සර්ගෙන් අහන්න කැමතියි මේ ඉදිරි වසර 2 කාලයට මොන වගේ දේවල්ද සර් අපේ ඉස්කෝලේ ක්‍රීඩා අංශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔදුයි අපි මං අර කලින් කිව්වා වගේ කලාප ක්‍රීඩා දැනට අපේ පවත්වන්න ඉදිරිය තියෙනවා. ඉතින් මේ වසරෙත් අපේ ලොකු සූදානමක් තියෙනවා. නුවරඑළිය කලාප ශූරතාවය අපේ පාසලට අරන් එන්න. ඒ වගේම අපේ දරුවෝ කලාප වලින් ඔබට ඒ කියන්නේ එයාලගේ ට්‍රේනින් එකත් එක්ක අපි දන්නවා එයාලා අනිවාර්යයෙන්ම පළාත් වලිමුත් එහාට මෙයාලා පර්ෆෝම් කරනවා කියලා. ඉතින් පළාත් ජයග්‍රහණ සහ ඒ වගේම සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් ගේන්න තමයි ඇත්ලටික් වලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ අපේ පාසලේ අපි අලුතින් පටන් ගත්ත ක්‍රීඩා දෙකක් බොක්සින් සහ ටයිකොන්ඩෝ. ඒ ක්‍රීඩා දෙක. ඉතින් ළමයි රාශියක් මේ වෙනකොට පුහුණු වීම වල නිරත වෙනවා. ඉතින් අපේ නූරඑළිය දිස්ත්‍රික්කය අතින් ගත්තොත් ටයිකොන්ඩෝ ක්‍රීඩාව කරන්නේ අපේ පාසල තවත් පාසලක් පමණයි. ඉතින් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ පුහුණු වීම වල යෙදෙන ළමයි අපිට අනිවාර්යෙන් පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ අපිට ගෙනෙයි කියලා. ඒ වගේම තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. ඉතින් දුවේ අපි කලින් සඳහන් කරා වගේ මෙවරත් අපේ මහා ක්‍රිකට් තරගාවලිය පවත්වන්න සියල්ල සූදානම් කරලා තියෙන්නේ අප්‍රේල් 2 3 4 යන දින තුනේ. ඉතින් පොඩ්ඩක් මට කියන්න වෙලාවක් දෙන්න. මහා ක්‍රිකට් තරගාවලි ලංකාවේ දැනට දින 3 මහා ක්‍රිකට් තරගාවලි 13ක් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ. ඉතින් මේ 13 අතරින් එක පාසලක් කියන්නේ එක පාසලක් තමයි අපි සහ හෝලි ට්‍රිනිටි විද්‍යාලය. ඉතින් මේක විශේෂයි මොකද ලංකාවේ පාසල් අතින් ගත්තොත් සිංහල සහ දමිළ ඒ කියන්නේ ජාතීන් දෙකක් අතර සුවදත්වය වර්ධනය කරමින් මේ
බිග් මැච් එකක් සෙල්ලම් කරන එකම බිග් මැච් එක තමයි අපේ බිග් මැච් එක. ඉතින් ඔයාලා හැමෝම දන්නවා නුවරඑළිය කියන්නේ බොහොම සුන්දර ප්‍රදේශයක්. ඉතින් ඒ ප්‍රදේශයේ සෙල්ලම් කරන බොහොම ලස්සන ක්‍රීඩා පටික සෙල්ලම් කරන බිග් මැච් එකක් ඉන්න මේක. ඉතින් අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙන මේ පාර අපිට ඒ බිග් මැච් ට්‍රෝෆි එකත් අපේ ළමයි අරන් ඒවි කියලා මේ වෙලාවේ පුංචි බාධා කිරීමක් කරනවා. යහනි. ඔව් බොහොම ස්තුතියි සර්ට දැන් අපිත් එක්ක සම්බන්ධ වුණාට අදහස් ප්‍රකාශ කරන ඒ වගේම මල්ලිටත් අපි විශ් කරන මල්ලිගේ අනාගත බලාපොරොත්තු සේරම සාර්ථක වෙන්න කියලා. මංජු මතක් කරන්න ඕනේ චිත්‍ර අඳින අපි මල්ලිගේ නම් චුට්ටක් මතක් කරන්න ඕනේ. මං හිතන්නේ දැන් නම් චිත්‍ර ඇඳලා ඉවරයි. නේද ඇන්ජි? ඔව් මං හිතන්නේ චිත්‍රය ඇඳලා ඉවරයි වගේ. අපිට බලා ගන්නත් පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් තව චුට්ටක් තියෙන යාට දෙමුකෝ අපි ඒක ෆිනිෂ් කරන්න වෙලාව දෙමු. වෙලාව වොන් තරම් තියෙනවානේ. දැන් නම් හැබැයි කට්ටිය ඔක්කොම දන්නේ නැති මොකද්ද මේ තැන කියලා විශේෂ තැනක් නුවරඑළිය ගියම අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගහනවාමයි. කවුරු කොහොම ගියත් අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගන්නවා. මම නම් ගහලා තියෙන සෑහෙන පාරක්. මේ වීකෙන්ඩ් එකේ ඇන්චි නුවරඑළිය යනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා ෆොටෝ එකක් ගහයි කියලා මම හිතනවා. හරි. ඒකත් එක්කම දැන් නංගිට මල්ලිට අවස්ථාව දෙනවා. ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න දැන් මොනවද කරන්නේ? හරියක්. දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ඒ කියන්නේ මාධ්‍යයකටේ බාර ගුරුතුමා වගේම අපේ විනය බාර ගුරුතුමා. එතකොට අපේ පස්සෙන් අපේ සිතුම් මල්ලිලාගේ පස්සෙන් අපිට ලොකු හයියක් වෙන්න හිටපු සර් අපේ මෙත් ප්‍රාර්ථන සර්. ඉතින් ඊට පස්සේ අපිත් එක්ක ඉන්නවා දැන් වර්තමානයේ අපේ සභාපතිතුමා මාධ්‍යයකගේ දනුක මල්ලි. ඊළඟට අපේ පිටිපස්සෙන් ඉන්නවා වර්තමාන උපසභාපතිතුමිය උත්තරානංගි. ඉතින් යාලත් එක්ක තමයි වැඩේ කරන් යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම සර්ගෙන් ප්‍රශ්නයක් අහලා පටන් ගමු. සර් ඉතින් දැන් මේ වැඩසටහනත් එක්ක සියවසේ කියන්නේ අපේ ගාමිණීගේ සියවසේ කියන්නේ ලොකු මාතෘකාවක් වුණානේ. ඉතින් මාධ්‍ය පැත්තෙන් එතකොට අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ පැත්තෙන් කොහොමද තියෙන සූදානම අපේ සියවස සංවත්සරයට? ඇත්තටම කිව්වොත් පුතේ සියවස් සංවත්සරය කියන්නේ 1926 ආරම්භ වෙච්ච අපේ ඉස්කෝලේ 2026 අවුරුද්ද වෙනකොට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඉස්කෝලේ විදිහට සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ගාමිණී සතිය කියලා. ඒ සතිය තුළ විවිධ වැඩසටහන් සංවිධානයේ වේගන යනවා. ඉතින් දැන් තව ඉස්සරහට ගියොත් එහෙම අපි මාධ්‍ය පැත්තෙන් කතා කරොත් එහෙම මාධ්‍ය ඒකකෙන් අපි ඉස්සරහට නිෂ්පාදනය කරගෙන යනවා රූප රචනයක් කරනවා පාසල් ගීතය වෙනුවෙන්. ඉතින් එතනින් හෙට ගියාට පස්සේ පාසලේ නිල වෙබ් අඩවිය අපි 26 වෙනිදාට එළි දක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ඊට පස්සේ දැන් අලුතෙන් මාධ්‍යකකේ පිටවලා තියෙනවා. ඒ ළමයින්ගේ නිල වර්ණයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම ඒ දරුවන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් තියෙන අපේ වාර්ෂිකව පවත්වන වේවොන්යා කියලා. ඉතින් ඒක මේ මාසයේ අන්තිමට අපි සැලසුම් කරගෙන යනවා. ඒ වගේම එතනින් පස්සේ මාධ්‍යකකේ හා සම්බන්ධ වෙච්ච දරුවෝ ටිකට අපි වැඩමුළු සැසි වගේ දේවල් සංවිධානය කරගෙන යනවා. හරියක්. ඊට පස්සේ අපි දනුකගේ පැත්තට ගියොත් දනුක කියන්නේ අවුරුදු 3ක් පුරාවට කියන්නේ අපේ ප්‍රෙසිඩන්ට්ලාත් 3 දෙනෙක් එක්ක වැඩ කරපු මල්ලි කෙනෙක්. ඉතින් ගොඩක් අත්දැකීම් තියෙනවා. ඉතින් දනුක ඔයාගේ මේ කොහොමද ඔයාගේ අත්දැකීම් මාධ්‍යකකයත් එක්ක? එතකොට ඔයා ඒ කියන්නේ ගාමිණී ඉස්කෝලේ නුවරඑළියේ තියෙන ප්‍රධානම ඉස්කෝලේ මාධ්‍යකකේ සභාපති වෙන්නත් ලොකු අත්දැකීමක් තියෙන්න ඕන. ගොඩක් විශේෂතා තියෙන්න ඕන. ඉතින් ඔයා මොනවාද ඒ වෙනුවෙන් සම්පූර්ණ කරලා තියෙන අත්දැකීම් ඔයාගේ දක්ෂතා මොනවාද? ඔව් හිරණ අයියා මම ඉස්සෙල්ලාම මාධ්‍යකකේට ජොයින් වෙන්නේ 2023 දැන් අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකත් එක්ක තියෙන අත්දැකීමුත් එක්ක දැන් ඉස්සෙල්ලා මම මීඩියා යුනිට් එකට එන්නේ ඡායාරූපකරණය හා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට. ඒ විදියට වැඩ කරන ගමන් අවුරුදු 3ක එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් මේ අවුරුද්දේ මාධ්‍ය ඒකකේ සභාපති විදියට වැඩ කරගෙන යනවා. ඔව් දනුකමයි. විශාල කැපකිරීමක් කරන මාධ්‍ය ඒකකයක් ගාමිණී කියන්නේම. ඉතින් මේ තැනදී උපසභාපතිනිය ලෑස්ති වෙලා ඉන්නවා අපේ සියවස. එහෙමත් නැත්නම් ගාමිණීගේ ජන්මදිනය හරි ලස්සනට සමරන්න අපි සූදානම් වෙලා ඉන්නෝනේ. ඒ පිළිබඳව අපිට කතා කරන්න අපේ නංගි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් උත්තරා නංගි මොන වගේ වැඩද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට? ඔව් අක්කේ අපේ විදුහල්පතිතුමත් කලින් සඳහන් කරා වගේ අපි මාධ්‍යකගේ විදිහට අපේ පාසලේ සියවත් සංවරය උත්කර්ෂවත් ලෙසින් සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි මාධ්‍යකගේ විදිහට ඒකෙදි
අපේ පාසලේ නිල වෙබ් අඩවිය ඒ වගේම උත්තරයක් නිකුත් කරන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම සතියක් පුරාවට පැවැත්වෙන අපේ මේ සියවස් සැමරුමේ උත්සවයේදී මාධ්‍යකකී විදිහට ඡායාරූපකරණය, වීඩියෝකරණය වගේ මාධ්‍යමය අංගයන් ඔස්සේ අපේ සියවස් සැමරුමට දායක වෙන්න මාධ්‍යකකී විදිහට අපි බලාගෙන ඉන්නවා. ඉතින් මම බොහොම ස්තුතියි සර්ට අපිත් එක්ක සම්බන්ධ වුණාට කතා බහ කරන්න. ඒ වගේම නංගිටයි මල්ලිටයි විශ් කරන නංගිගේ මල්ලිගේ ඉදිරි වැඩ කටයුතු සේරම සාර්ථක වෙන්න කියලා. වාර්තනාර්ථනකින් තමයි බ්‍රේක් එකෙන් පස්සේ අපි ආපහු ආවේ. ඒකත් එක්කම මංජු බ්‍රේක් එකට යන කලින් අපි මීඩියා ගැන කතා කරානේ. ඒකත් එක්කම විශේෂ දෙයක් තියෙනවා මතක් කරගන්න. ඔව් ගියහනේ මීඩියා ගැන අපි කතා කරානේ. පාසලේ කොහොමද මීඩියා හැසිරෙන්නේ සහ මීඩියා කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ඉන්නවා ස්වර්ණහානිය වැඩ කරන. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රමල් අයියා. අපේ ස්වර්ණහානිය පුස්තකාලේ බාරව ඉන්න අපේ රමල් අයියා අපිට ගොඩක් උදව් කරන අපේ රමල් අයියා කොයි වෙලාවෙත් hina මුසු මුහුණින් ඉන්නේ ආමල්ලි කොහොමද කියලා ගිහානිට මට අපිට ඉන්න අලුත් අයනට හැමෝටම එක විදිහට සලකන අපේ රමල් අයියාගේ පාසල තමයි අද දවසේ ඉන්නේ. ඉතින් ආදරෙන් මතක් කරනවා රමල් අයියවත්. රමල් අයියේ ඉතින් ඔයවත් මේ වෙලාවේ මතක් කරනවා. හරි ඒකත් එක්කම මේ මල්ලිට මම අවස්ථාව දෙනවා මෙතන භාරතනාර්ථනෙන් අස්සන්ට ඩාන්ස් කරපේ නංගිලා තුන්දෙනා ගැන පොඩ්ඩක් කියන්න. ඔව් ඕකේ දැන් මේ මෙතන ඉන්න නංගි හිටපු නංගිලා තුන්දෙනා විතර නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එක පුරාම ඩාන්ස් කරපු ඒ නංගිලා සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ඉවෙන්ට් එක නැතුවම බැරි චරිත කිහිපයක්. දැන් මෙතන ඩාන්ස් කරේ නම් අපේ ඔනලි නංගි, තිනාය නංගි, ඒ වගේම දේශානි නංගි, ඒ වගේ තව ගොඩක් ටැලන්ටඩ් ඩාන්සර්ස්ලා ඉන්නවා අපේ ඉස්කෝලේ. ඉතින් ඉවෙන්ට් එක මෙයාලගේ ඩාන්ස් එකක් නැතුව තියෙන්නේ නැහැ. ඉතින් එයාලගේ පස්සෙන් ඉන්න ගුරුතුමිය තමයි මේ අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ. එතකොට කලාංශ බාර ගුරුතුමිය අපේ ඩාන්සින් ගුරුතුමිය නයනා විදානාරච්චි ගුරුමෑණියන් තමයි අපිත් එක්ක ඊළඟට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම දැන් මම ගුරුතුමියගෙන් අහන්න කැමතියි 2026 අවුරුද්දේ සෞන්දර්යය පැත්තෙන් මොන වගේ අලුත් වැඩ කටයුතු ටිකක්ද ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ සූදානම් වෙලා ඉන්නේ කරන්න? ඔව් අපි ගාමිණී ජාතික පාසලේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙන් අපි පටන් ගත්තා එකෝප් ද ක්වීන් කියලා සංගීත වැඩසටහනක්. මේ මෙතන ඉන්නේ ඒ දරුවෝ ටික. එතකොට විශාල දක්ෂතාවයක් අපේ පාසලේ අපේ ප්‍රදේශයට අපේ පාසලට හොඳ කීර්තියක් ගෙන දෙන දරුවෝ ටිකක් තමයි අපේ මියුසික් ගෲප් එක. ඒ වගේම අපේ පාසලේ ඩාන්සින් ගෲප් එක ඒ වගේමයි ඕනි අභියෝගයක් බාර ගන්න හොඳ දක්ෂතා තියෙන හොඳ ළමයි. මං හිතන්නේ මේ ළමයි අද කාලෙට ගැලපෙන්න ඕනිම දෙයක් කරන්න පුළුවන්. මේ ළමයි මගේ පාසලේ ඉන්නවා මේ වෙස් කණ්ඩායමක්. එතකොට ගිය අවුරුද්දේ අපි ළමයි 50කට පායින්පත් උත්සවයක් කරා. එතකොට ඒකෙන් මේ ඉදිරියට ආපු දරුවෝ ගොඩාක් දක්ෂයි අපේ පාසලේ. ඒ වගේමයි සෞන්දර්ය අංශ විදිහට සංගීත අංශයෙන් විශාල කැපවීමෙන් කටයුතු කරන දරුවෝ වගේම නර්තන අංශයෙන් ඊට වැඩි කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම නාට්‍යාරංග කලාව අපේ පාසලේ හොඳටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම චිත්‍ර එහෙමයි මේ අපේ පාසලේ ඉන්න කුඩා දරුවෙක් 9 වසරේ ඉගෙනුම ලබන චූටි දරුවෙක්. එතකොට එයා ඒ වගේම සෑහෙන පිරිසක් අප පාසලේ සෞන්දර්ය අංශයෙන් ඉදිරියට යනවා. ඉතින් මම හිතන්නේ හරිම සතුටුයි අපේ පාසලේ සෞන්දර්ය විෂය ගැන අංශ ප්‍රධාන ගුරුතුමිය විදිහට. ඉතින් මේ ටීචර්ත් එක්ක තව කතා කරන් තියෙනවා නිසංසලා. ඊට කලින් අපි මේ චූටි මල්ලි චිත්‍ර ඇඳලා ඉවරයි නේද? ඔව් අයියේ. හරිම ලස්සන්ට ඔන්න අපේ කලාව තවත් තැනකින් පිළිමිමු කරා නේද අයියේ? අපේ මල්ලි. ඉතින් මල්ලිගෙන් අහන්න කැමති මේ මොකද්ද? නුවරඑළිය විශේෂ තැනක් නේද? ඔව් අක්කේ මම මේ ඇඳලා තියෙන්නේ නුවරඑළියේ ඓතිහාසික පෞරාණික ස්ථානයක් වන නුවරඑළිය තැපැල් කන්දෝරුව තමයි. හරි ඒ වගේම මල්ලි කියනකොට දැන් මේ තැපැල් කන්දෝරුව අඳින්න තෝරගත්ත හේතුව මොකක්ද කියලා? ඒක නුවරඑළියේ තියෙන මේ එක අනන්‍යතාවයක් නිසා තමයි මම ඒක තෝරගත්තේ අඳින්න. හරි. ඉතින් ලස්සන චිත්‍ර ඇඳලා තියෙන. ඉතින් මල්ලිටත් විශ් කරන මල්ලිගේ ඉදිරි වැඩ කටයුතු සේරම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ඉතින් ගුරුතුමියටත් විශ් කරන මේ වගේ දක්ෂ ළමයි ඊළඟ පරපුරට බිහි කරන්න පුළුවන් වෙන කියලා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් කාල වේලාව අවසන් වෙලා තියෙනවා. අදට අපිට PM ෂෝ එකෙන් සමුගන්න. ඉතින් නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ දක්ෂ නංගිලා මල්ලිලා තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. PM ෂෝ එක ලස්සනට කරගෙන යන වගේම දක්ෂතා ඉදිරිපත් කරන්න. ඉතින් මේ හැම දිනෙකම හීන බලාපොරොත්තු හැම දෙයක්ම හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා ස්වර්ණවාහිනිය අපි හදවතින්ම සුවපත්
හිතනවා. එහෙනම් ඇන්ජි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලස්සන සින්දුවකින් අපි ගිහින් එන්නම් හෙටත් අලුත් දේවල් වෙනස් දේවල් ගොඩාක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන තමයි. අදට අපි සමුගන්නේ මේ ඩබල් ෆන් ට්‍රිබල් කරන හැන්දවිච් එක The PM Show.